දෙවනි පරපුර අපේ පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී සමාජිකාවක් හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රී පාතිමා හර්ෂණීද සිල්වා අපේ පක්ෂයේ දෙවනි පරපුරේ නායක සහෝදරයා උවිදු විජේවීර සහෝදරයා සඳහන් කරා වගේ අපේ රට එක පැත්තකින් ආර්ථික වශයෙන් මහා භූමිකම්පාවකට ලක් වෙලා තියෙන වෙලාවක අනිත් පැත්තෙන් අපේ රටේ ස්වෛරීත්වය මෝදිගේ දෙපා මුල වැටලා තියෙන වෙලාවක අද අපිට හැඟෙනවා අපේ රටේ සංස්කෘතිය සදාචාරය බලපල්ලට යනවාදෝ කියන හැඟීම මතුවලා තියෙනවා. මම එහෙම කියන්නේ පසුගිය දවසක අපේ රටේ අගමැතිනිය තායිලන්තයේ සංචාරයකට සහභාගී වෙනවා. රටක රාජ්‍ය නායිකාවක් අපේ රටින් ජාත්‍යන්තරයට නියෝජනය කරන්නේ අපේ රටේ තියෙන සංස්කෘතිය අපේ රටක තියෙන උරුමය මේ සියල්ලම රැඟගෙන තමයි රටකින් රටකට යන්නේ. නමුත් පසුගිය දවසකදී අපේ රටේ රාජ්‍ය නායිකාව තායිලන්තයට ගිය ගමනේදී ඇය අපේ රටේ සංස්කෘතිය ගැනවත් අපේ රටේ සදාචාරය ගැනවත් තුට්ටුවකටවත් මායින් කරපු බව පේන්න තිබුණේ නැහැ. අපි බැලුමට ඕනම කෙනෙක්ට හිතුනේ ඇය නිකන් වඩික පටුන කුඩයක් අතේ තිබුණා නම් වඩික පැටුන නැටුමට සූදානම් වෙච්ච ආකාරයක් තමයි දකින්න ලැබුණේ. අපිට මතකයි ලෝකේ පළවෙනි අගමැතිනිය අපේ රටේ බිහි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අපේ රට නියෝජනය කරමින් ගියා ජාත්‍යන්තරයට. ඒ ගිය වෙලාවේදී ඇය අපේ රටේ අභිමානය රැක්කා. අදටත් ජාත්‍යන්තරයෙන් ඒ ගෞරවය පෙරලා අපේ රටට ලැබෙන මට්ටමට අපේ රටේ අභිමානයේ ලෝකයේ පුරා බබලවන්න සිරිමාවෝ බණ්ඩාරනායකට පුළුවන් වුණා. අතීතයේ සිටිනම අපේ රටේ කාන්තාව තමන්ගේ අභිමානය රැක්කා. අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය තායිලන්තයකට හෝ වෙනත් රටකට හෝ වෙනත් විදේශ සංචාරයකට හෝ සහභාගී වීමෙන් ඇය පෙන්වන්නේ අපේ රටේ උරුමය. නමුත් ඇය එය තුට්ටුවකටවත් මායිම් කරපු බවක් අපිට පේන්න තිබුණේ නැහැ. මේ හින්දා අපිට බරපතල සැකයක් මතුවෙනවා. අපේ රටේ වර්තමාන අගමැතිනිය ජාත්‍යන්තරයේ තුල ශ්‍රී ලංකාව නියෝජනය කරනවද එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තරේ නිරූපණය කරනවද කියන බරපතල සැකය මතුවෙනවා. අපි එහෙම කියන්නේ ඇය නිකන් අපේ රටේ අගමැතිනිය පමණක් නෙවෙයි අපේ රටේ අධ්‍යාපන ඇමතිවරිය. අපේ රටේ අධ්‍යාපන ඇමතිවරිය විදිහට මේ රටේ අනාගතේ බාරගන්න ඉන්න දුවා දරුවන්ගේ විශේෂයෙන්ම අපේ දියණිවරුන්ගේ ආදර්ශය ඇය විය යුතුයි. ඇය ඒ ආදර්ශයේ සපයන්න සූදානම්ද කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා. ඉතින් අපි ඇයගෙන් විශේෂයෙන්ම මේ රටේ අගමැතිනිය විදිහට ඉල්ලීමක් කරන්න කැමති ඔබතුමිය අපේ රටේ සංස්කෘතිය අපේ රටේ සදාචාරය අපේ රටේ සભ્યත්වය විශේෂයෙන්ම කාන්තාවන්ගේ තියෙන ගරුත්වය රකිමින් ලෝකේ නියෝජනය කරනවා නම් ඒ තාමත්ම වටිනවා කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙන්නම්. ස්තුතියි.